දැන් මම හායි අද මම යන්නේ එයාර් ෆ්‍රයර් එකේ ලාවා කේක් එකක් හදන්න. හැබැයි white chocolate දාලා. ගොඩක් අය හදන්නේ dark chocolate දාලානේ. මට හිතුණා white chocolate දාලා ලාවා කේක් එක රසට එයිද බලන්න. එහෙනම් අපි හදලා බලමු. මම මේක එක්කෙනෙක්ට හරියන්න වගේ හදන්නේ. බලමු කොහොමද එන්නේ කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. මේ chocolate එක දාලා තමයි හදන්නේ මම. රිස්බෙරි එකේ white chocolate එක. මේක මම හුඟ දවසක් වෙනවා ගෙනල්ලා මේ අවුරුදු 8 වෙනි මාසේ කාලිකුත් වෙනත් එක කඩලවත් නැහැ. අපි එහෙනම් මේක දාලා ලා කේක් එකක් හදලා බලමු. ඒකේ තිබුණේ chocolate gram 40ක් ගන්න කියලා. බටරුත් 40ක්. අපි එහෙනම් ඕනි කරන දේවල් ටික ඔක්කොම ලෑස්ති කරගෙන හදමු. chocolate gram 40ක් ගන්න කියලා තියෙන්නේ. හරි සමහරක් තියෙනවා තමයි හතරක් වැඩි වුණාට. මම මේක හරි තියාගන්න උඩට චුටි චුටි කැලි දාලා නේ. ඊට පස්සේ බටරුත් gram 40ක් ගන්න කියලා තියෙනවා. දැන් මම chocolate ටික චූටියට කපා ගන්නවා. chocolate ටික මම චූටියට කපා ගන්නවා. එතකොට අර double boil කරද්දී ඉක්මනට මේක දිය වෙනවා. ඉතින් පොඩියටම කපාගෙන මම butter එකට දාලා මේක double boil කරගන්නවා. මේ විදිහට මම chocolate gram 40ක් චූටියට කපාගෙන ඒක භාජනයකට දාගෙන ඒකට මම මේ දාන්නේ butter gram 35ක් වගේ වෙන්න තමයි butter දාන්නේ. ඊට පස්සේ ඒක double boil කරනවා. ඊට පස්සේ මම මේ දාන්නේ බිත්තරේකුයි. ඊට පස්සේ මම ගත්තා සීනි gram 40කුත්. බිත්තරේ සීනි ටිකයි හොඳට අපි mix කරගන්න ඕනේ සීනි කැට දිය වෙනකන්. ඊට පස්සේ තමයි අර melt කරගත්ත chocolate එක මේකට දාන්නේ. ඉතින් මම මේ දඩි පිටිය කරන්නේ බිත්තරේ සීනි ටිකයි හොඳට බිය කරගන්න එක. දැන් මම මේක මේ හොඳට විස් කරගන්නවා. පෙන්නන්න බෑ. යාරප්පුවකින් හරි හැන්දකින් හරි මොකකින් හරි මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මම ඊට පස්සේ හැන්දකින් හරි කෑරප්පුවකින් හරි මේක මික්ස් කරගන්න තියෙන්නේ. ඊළඟ මෙන්න මේ විස්ක් එක තියෙන හින්දා සීනි විතරයි තියෙන්නේ. මේක හොඳට අපි දැන් මික්ස් කරලා chocolate එක ඒකත් බ්‍රැන්ඩි ගෙවලා තියෙනවා. දැන් මේ chocolate එකත් හොඳට melt වුණා. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. පේන්නේ? මේක හොඳට වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අර බිත්තරේ සීනි mix කරපු එකට මේක දාගන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ බිත්තරයි සීනි එක මම ටිකක් දැන් මෙන්න මේ බිත්තරයි සීනි මිශ්‍රණය අපි දාගන්න ඕනේ අර chocolate උයි butter උයි melt කරපු එකට.
ඊට පස්සේ ඒක හොඳට කලවම් කරන්න ඕනේ. ඔක්කොම ටික දියනකම් කලවම් කරන්න ඕනි. ඒ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේකට දාන්න ඕනි පාන් පිටි ග්‍රෑම් 15ක්. ඉතින් සීනි ග්‍රෑම් 40යි, බටර් ග්‍රෑම් 35යි, චොක්ලට් ග්‍රෑම් 40යි, පාන් පිටි ග්‍රෑම් 15යි. ඔන්න ඔය ටික තමයි දාගන්නේ. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට හදන්න පුළුවන්. white chocolate වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඒ white chocolate ප්‍රමාණය වෙනුවට ඔයාලට dark chocolate දාලා මේක හදන්න පුළුවන්. වැනිලා තේ හැඳි භාගයකුත් දාන්න ඕනි. ඊට පස්සේ ඔක්කොම කලවම් කරගන්න. දැන් තියෙන්නේ අපේ ලාවා බැටර් එක මෙන්න මේ කප් වලට දාන්න. ඉතින් ඔයාලට මේ ෆොයිල් කප් නැත්නම් එයා ෆ්‍රයි එකට දාන්න පුළුවන් චූටි කප් මොනා හරි ගන්න. මම මුලින් කිව්වේ එක්කෙනෙක්ට හදන්න පුළුවන් විදිහට තමයි මේක හදන්නේ කියලා. හැබැයි මට මේක 3කට වගේ හදාගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ කප් තියනවා නම් ඒක ලස්සනට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලට තියෙන මොකක් හරි oven එකකට air fryer එකකට දාන්න පුළුවන් කප් එකක් ගන්න. මේක කප් එකට දාන ගමන් air fryer එක විනාඩි 5ක් වගේ preheat කරගන්න ඕනි. ඉතින් මම 180ට විනාඩි 5ක් වගේ මේක preheat කරගත්තා. ඉතින් preheat කරගත්තට පස්සේ තමයි අපි මේ lava cake ටික දාන්න ඕනි. ඊට පස්සේ අපි lava cake ටික දාන්න. මේ වෙලාවේ මම චොක්ලට් ටිකක් උඩින් දාගන්නවා ටිකක් රස වැඩි වෙන හින්දා. ඉතින් ඔයාලට ඩාර්ක් චොක්ලට් දාගන්නත් පුළුවන්. හැබැයි මේක වයිට් චොක්ලට් වලින් හදපු හින්දා වයිට් චොක්ලට් උයි කජු වගේ තියෙනවා නම් ඒවා දාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම ඒ ටිකත් උඩට දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ අපිට මේක එයා ෆ්‍රයි එකට දාගන්න. දැන් තියෙන අපේ ලාවා කේක් ටික අත පුච්ච ගන්න නැතුව මේ එයා ෆ්‍රයි එකෙන් තියාගන්න. ඉතින් මම මුලින්ම විනාඩි 10ක් තියලා මේක බේක් කරගත්තා. ඉතින් ඔයාලගේ එයා ෆ්‍රයි එකේ විනාඩි 10කට මේක තියලා මදි නම් විතරක් ආපහු ඒක ඔන් කරලා විනාඩි 2-3ක් තියන්න. ඉතින් ලාවා කේක් ගොඩාක් වෙලා බේක් වෙන්නේ නැහැ. මොකද ඇතුලේ ලාවා ගතිය තියෙන්න ඕනේ හින්දා. මේ විදිහට මම විනාඩි 10ක් තියලා මේක ඔන් කරා. මම විනාඩි 10 යන්න කලින් එයා ෆ්‍රයි එක ඕෆ් කරලා මේක බැලුවා. එතකොට ටිකක් මදි. ඒ හින්දා මම ආපහු දාලා අර වෙලාව ඉවර වෙනකම්ම තිබුණා. ඉතින් මේක බේක් වෙන්න හරියටම ගියේ 180 උෂ්ණත්වයට විනාඩි 10යි. මේ තියෙන මං හදාගත්ත ලාවා කේක් ටික white chocolate වලින්. ඉතින් අපි බලමු අර dark chocolate වලින් හදනවා වගේම මැද ලාවා ගතියට තියනවද කොහොමද රස කියලා. මේ විදිහට මම චුට්ටක් ඒක කඩලා බැලුවා. ඇතුලේ ලාවා ගතිය තියෙනවා. ඉතින් ඒක මාරම රසයි. අර මට නම් dark chocolate එකට වඩා මේක මාරම රසයි. දැන් යන්නේ මං හදපු එක අම්මටයි තාත්තටයි ගවලා එයාලගෙන් කොහොමද රස කියලා බලන්න. ඉතින් මං ඉස්සෙල්ලාම කවන්නේ අම්මට. බලන්නකෝ එයාගේ මූණ. ගොඩක් රසයි කිව්වා. කොහොමත් අපේ අම්මා white chocolate වලට මාර ආසයි. ඊළඟට මං කවන්නේ තාත්තට. තාත්තත් ඒකට කැමති වුණා. ඔන්න බලන්නකෝ එයා කෑවම කොහොමද කියලා. එයාත් ආස වුණා. ඉතින් මේක ගොඩාක් පැණි රසයි හැබැයි. හදලා බලන්න මාරම රසයි. ඔන්න ඔය විදිහට තමයි මම white chocolate දාලා ලාවා කේක් එක air fry එකේ හදාගත්තේ. ඉතින් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye.